ආයිබුවන් පණිවිඩයක් ගෙනියන්න ඕගොල්ලන්ට ආවේ එල්ලිනෝ සංසිද්ධිය ලංකාවට බලපවත්වයිද ඒකෙන් ලංකාවට හානියක් වෙයිද කියන කාරණාව මගේ නම් අදහස එල්ලිනෝ සංසිද්ධිය ලංකාවට බලපතල හානියක් වෙන්නේ නැහැ කියන එක. ඒකට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි තාමත් සාමාන්‍ය තත්වයේම ක්‍රියාත්මක වීම මේ සතියේත් අඛණ්ඩව වැසි දෙපාරක් අපි ඉන්න පළාත්වල ලැබිලා තියෙනවා. සෙසු පළාත්වලට යම් යම් ආකාරයෙන් වැසි ලැබිලා තියෙනවා. වීලි කලාපේ කොහොමද මේ කාලේ වහින වැස්සනේ අගෝස්තු මාසේ මේ රටේ පැති කිසිම පැත්තකට ලොකු බරපතල වැස්සක් ලැබෙන්නේ නැහැ. එතකොට එහෙම තත්වයකදී එල්ලිනෝවක් ක්‍රියාත්මක විය හැකිද කියන කාරණාව මගේ නම් අදහස එල්ලිනෝවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. එල්ලිනෝවක් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් වීඩියෝ ගොඩක් ලංකාවේ තියෙනවා. මමත් ඒකේ පොඩි කාරණාවක් ඕගොල්ලන්ට පැහැදිලි කරන්න මොකද එල්ලිනෝවක් කියන්නේ. හැබැයි මගේ අදහස එල්ලිනෝවක් එන්නේ නැහැ කියන එකයි. මේ තියෙන්නේ අපි දන්නවා මේ ලෝක සිතියමක් මේ ලෝක සිතියමේ ඕගොල්ලන්ට පේනවා මම මේ පෙන්නන කොටස මේ පැසිෆික් සාගරයේ සාමාන්‍යයෙන් එල්ලිනෝ තත්වයකදී ක්‍රියාත්මක වන විදිහ හරි වෙනස්. මේ එල්ලිනෝ මේ පැසිෆික් සාගරය ගත්තාම මේ අපි ගත්තොත් ලෝක සිතියමක නම් සාමාන්‍යයෙන් දෙපැත්තෙම දකින්න හම්බ වෙනවා. නේද? මේකත් පැසිෆික් සාගරයමයි. මෙහින් ආවහම මේ කොටස පැසිෆික් සාගරයේම තමයි. හරිද? ඒතර මේ පැසිෆික් සාගරයේ සාමාන්‍යයෙන් මෙන්න මේ කොටස් වල ඇතිවන උණුසුම් තත්වයක් සාමාන්‍යයෙන් අවුරුද්ද පුරාම හැම අවුරුද්දවල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා වැඩි වැසි ප්‍රමාණයක් ලැබෙන්නේ මෙහාට. ඒ කියන්නේ මේ අග්‍රදිග ආසියාව ඇතුළු මේ තියෙන කලාපවල තමයි වැඩි වැසි ප්‍රමාණයක් ලැබෙන්නේ. හැබැයි එල්ලිනෝ තත්ත්වයකදී ඇති වෙන අසාමාන්‍ය වායු ධාරා ගමන් කිරීම නිසා සාමාන්‍ය ලෙස වායු ධාරා වෙනස් වීම නිසා මේ පැත්තේ වෙන්න ඕන උණුසුම් වීම උණුසුම් නොවි. හරිද? මෙන්න මේ පැත්තේ උණුසුම් වීමක් ඇති වෙලා මෙන්න මේ කලාපයේ උණුසුම් වීමක් ඇති වෙලා අධික වැසි ලැබෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ ඕගොල්ලෝ පේනවා මෙතන මේ තියෙන චිලි රාජ්‍ය, ඒ වගේම බොලීවියාව, ඒ වගේම මේ හරිය තියෙන ඉක්වදෝරය, කොලොම්බියාව මෙන්න මේ රාජ්‍යයන් තමයි වැඩිපුර වැසි ලැබීම සිද්ධ වෙන්නේ. හරිද? එතකොට මෙහෙම වැඩිපුර වැසි ලැබෙන්න හේතු වෙන්නේ අර මම කලින් කිව්වා වගේ මේ පැත්තට එන්න ඕනේ වීලි සුළං රටාවක්. හරිද? නමුත් වීලි සුළං රටාවක් එන්නේ නැතුව මේ පැත්තට එන උණුසුම් සහිත සුළං රටාවක්. ඒ අවහම මේ සාගරය ඇතුළේ තියෙන උණුසුම් වීමත් එක්ක මේ පැත්තට වැඩි වැසි ලැබෙනවා. අර සාමාන්‍ය වැසි ලැබෙන මේ පැත්තේ උණුසුම් වීම වෙනුවට මේ උණුසුම් වීම සිදු නොවි මේ ප්‍රදේශයේ ජල වාෂ්පීකරණය වෙන්න අවශ්‍ය කරන උණුසුම් වීම නොවි මේ ප්‍රදේශයට වියලි ස්වභාවයක් ඒකේ උණුසුම අඩුවීමක් සිද්ධ වෙනවා. උණුසුම අඩුවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ වගේ තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. ඒ නිසා තමයි මේ පැත්තට වියලි කාලගුණයක් එල්ලිනෝ තත්ත්වයක නිර්මාණය වෙන්න පුළුවන්. හැබැයි එල්ලිනෝ කියන එක අර වියලි කාලගුණය විතරක් නෙවෙයි තෙත් කාලගුණයක් ඇති වෙන්න පුළුවන්. ලානිනා තත්ත්වයක් වුණත් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. නමුත් මේ ලංකාවට මේ ආසන්න කාලයක 2015 16න් පස්සේ ආවා වගේ සිදුවීමක් මම හිතන්නේ එන්නේ නැහැ කියන එක. හැබැයි 2029 වගේ වෙනකොට ලංකාවට වැඩි වැසි ප්‍රමාණයක් ලැබීමේ ලංකාවට වියලි කාලගුණ නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. ගෝලීය උණුසුම් වීම කියන සංකල්පයත් එක්ක ගෝලීය උණුසුම් වීම වගේ සංකල්පයක් එක්ක උණුසුම් වායු ධාරාවල වෙනසක් වෙලා ලංකාවට කාලගුණික දේශන දෙවන්ත ප්‍රයාසයක් වෙන්න පුළුවන් කියලා ලෝකෙනම් බලපාන සංසිද්ධියක්. ඒ නිසා 2029 30 වගේ කාලයක තමයි මම හිතන්නේ බරපතල දේශුනි ප්‍රයාසයක් එන්න තියෙන්නේ. මේ ආසන්නේ අපි ඉන්න කාල සීමාව නම් නෙමෙයි. ඒ නිසා එල්ලිනෝ සංසිද්ධියක් බරපතල ලෙසට මේ අවුරුද්දේ හෝ ලබන අවුරුද්දේ වියලි කාලගුණික තත්ත්වයක් බලපාන්නේ නැහැ කියන එක තමයි මගේ නම් අර්ථකථනය.